मोहक्षयो निब्बानं समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ ධම්මපදානි අග්ගඤ්ඤානි රත්ත්‍ඤ්ඤානි වංසඤ්ඤානි පෝරාණානි අසංකින්නානි අසංකින්න පුබ්බානි නසංකීයන්ති නසංකීසන්ති අප්පති කුට්ටානි සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහීති ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්නතුනි පින්නතුන් සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා උන්වහන්සේ විසින් දෙසා වදාලා වූ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි. පින්නතුනි අද සුජාත TV YouTube නාලිකාව ඔස්සේ සතියන්තයේ විකාශය වන සතියග සදහම් යාගය ධර්මදේශනා මාලාවේ මේ ධර්මදේශනාවන් සඳහා සදැහැති දායකත්වයේ දක්වන්නේ නයනී කටුගම්පොළ සහෝදරිය විසින්. ඇගේ මියගිය පියා සහෝදරිය පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින අම්මාටත් සහෝදර සහෝදරියන්ටත් ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව ඇය විසින් මේ ධර්ම දානමය කටයුතු සිදු කරන බව සිහිපත් කරනවා. නම්ගම් සියල්ල සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා සිදු කිරීම ධර්ම දේශනාව අවසානයේට යොදා ගනිමින් අපි ධර්ම දේශනාව සඳහා යොමු වෙමු. පින්නතුනි බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ මේ ලෝක සත්වයාට අවබෝධ වෙලා නැති මේ සංසාරයේ ගමන් කරන සත්වයින්ට සංසාර ගමනෙන් මිදෙන්නට මාර්ගයක් දන්නේ නැතුව ඉන්න සත්වයින්ට මේ සංසාරින් මිදෙන්නට මාර්ගය දේශනා කරන එකයි බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙලා සිදු කරන්නේ. ඒ කියන්නේ අපි මේ ලෝකේ ජීවත් වෙද්දී මේ ලෝකේ දුකයිද සැපයිද කියලා අපිට හරියට හඳුනා ගැනීමට දුර්වලතාවයක් තියෙනවා අපේ. මේ ලෝකයේ නැවත නැවත ඉපදීම සිදුවන්නේ මේ සත්වයා සසරේ ගමන් කරන්නේ මේ තෘෂ්ණාව කියන හේතුව නිසා කියලා අපිට අවබෝධයක් නැහැ. මේ තෘෂ්ණාව නැති කරපුවාම නිර්වාණයකටපත් වෙනවා කියන එක සම්බන්ධව අපිට අවබෝධයක් නැහැ. එහෙම නිර්වාණයට පත්වන්නට දේශනා කරන සීල සමාධි ප්‍රඥා මාර්ගය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේලා. මෙන්න මේ කරුණු හතර සාමාන්‍ය මිනිස්සුන්ට පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට පෙර අවබෝධ වෙන්නේ නැහැ පින්නතුනි. එක් අන්තක්කල්පයකට එක් බුදුරජාණන් වහන්සේ නමක් පමණයි ලෝකේ පහළ වෙන්නේ. අන්තක්කල්පයක් කියලා කියන්නේ ඉතා දීර්ඝ කාල සීමාවක්. අපේ බුදුරජාණන් වහන්සේ අපිට
පින්නතුනි මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා තිනවා. අපේ ජීවිතයේ මේ වෙලාවේ පවතින්නේ අපිට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දුකසේ අවබෝධ කරගෙන දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට ධර්මය ශ්‍රවණය වෙන වෙලාවක. ඒකයි මේ ජීවිතයේ අපිට තියෙන වටිනාම සම්පත. වටිනාකම අපේ ජීවිතයේ තියෙන වටිනාකම අන්න ඒක. මේ මාතෘකා කරගත් සූත්‍ර පාඨයේ පින්නතුනි දැක්වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සූත්‍රයේ නම ධම්මපද සූත්‍රය. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මෙහිදී අපිට අත් නොහැරිය හැකි කියන්නේ අපි අත් නොහරින බුදුරජාණන් වහන්සේලා අත් නොහරින ධර්ම කරුණු හතරක් තියෙනවා. මොකද මේ අපි නිර්වාණ මාර්ගයේ ගමන් කරන නිසා මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරද්දී අපිට අත්හරින්නට බැරි ධර්ම කරුණු හතරක් තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. චතුක්ක නිපාතය කියලා කියන්නේ පින්නතුනි මේ ධර්ම කරුණු හතර බැගින් දේශනා වන සූත්‍ර තමයි චතුක්ක නිපාතයේ තියෙන්නේ. එහි එන සූත්‍රයක් තමයි මේ ධම්මපද සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මෙන්න මේ කරුණු හතර බුදුරජාණන් වහන්සේලා විසින් අත් නොහරින නුවණැත්තන්ගේ පැසසුමට ලක්වන පුරාණ වංශවත් වූ කරුණු හතරක් කියලා. පින්නතුනි මේ මාතෘකා කරගත් ධර්ම පාඨය මුලින්ම කියවෙනවා වචන කිහිපයක්. අග්ගඤ්ඤානි, රත්ත්‍ඤ්ඤානි, වංශඤ්ඤානි, පෝරාණානි ආදී වශයෙන් වචන කිහිපයක් කියවුණානි. අන්න ඒ වචන වලට කියනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යන කරුණු හතර. ඒ කරුණු හතර ශ්‍රාවකයින්ට සමීප වන්නට, ඒ ශ්‍රාවකයින්ට තියුණු ලෙස දැනෙන්නට දේශනා කරපු කරුණු කියලා. නැත්තම් අපිට බුදුරජාණන් වහන්සේ කිව්වනම් මේ ලෝභයෙන් හින්දා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ලෝභයෙන් හින්දා තමයි සත්වයා සසර යන්නේ. එහෙම නැත්තම් ද්වේෂයෙන් හින්දා තමයි සත්වයා සසර යන්නේ. මෝහය නිසා තමයි සත්වයා සසර යන්නේ කියලා කිව්වනම් අන්න ඒ ප්‍රමාණයෙන්ම අපිට මේක තියුණු ලෙස නොදැනෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ වගේ කරුණු හතරක් කියන්නේ. මේ කරුණු හතර අග්‍ර වූ කරුණු හතරක්. මේ කරුණු හතර පින්නතුනි පුරාණයේ සිට පැවතෙන කරුණු හතරක්. බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. මේ ලෝකේ කොතෙක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා හිටියත් උන්වහන්සේලා සෑම සියලු දෙනාම උන්වහන්සේලා විසින් දේශනා කරන ලද මේ ලෝකයේ පින්නතුනි බුදුරජාණන් වහන්සේලා කොතෙක් පහළ වුණත් උන්වහන්සේලා අත් නොහරින ධර්ම කරුණු හතරක්. මේ කරුණු හතර කියලා පෝරාණං කියලා කියන්නේ ඒකයි. වංශඤ්ඤං කියලා කියනවා. වංශඤ්ඤානි කියලා කියනවා. වංශඤ්ඤානි කියලා කියන්නේ පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, ශ්‍රාවක බෝධියෙන් පිරිනිවෙන්නා වූ රහතන් වහන්සේලා සෑම සියලු උතුමන් වහන්සේ නමක්ම පින්නතුනි මේ කරුණු හතර පවත්වාගෙන ආපු කරුණු හතරක්. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන උන්වහන්සේලාගේ වංශයෙන් පැවත එනවා කියන අර්ථයයි මේ වංශඤ්ඤං කියන වචනයෙන් අර්ථ ගැන්වෙන්නේ. පින්නතුනි මේ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන ආකාර හතරක් තියෙනවා පින්නතුනි. ඒ ආකාර හතරෙන් කියනවා සූත්‍ර නික්කේප කියලා. සූත්‍ර නික්කේප කියලා. ඒ කියන්නේ සූත්‍ර නික්කේප හතරක් තියෙනවා. ඒවට කියනවා අත්තජ්ජාස, පරජ්ජාස, ඊළඟට පුච්චාවස්සික සහ අට්ටුප්පත්ති කියලා.
අත්තජ්ජාස කියලා කියන්නේ පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේගේ අදහස අනුවම උන්වහන්සේ ශ්‍රාවකීන් වහන්සේලාට දේශනා කරන ලද සූත්‍ර. යම් කිසි කාරණාවක් බුදුරජාණන් වහන්සේට දේශනා කරන්නට අදහසක් ආවනම් උන්වහන්සේගේ අදහස අනුවම දේශනා කරන ධර්ම කරුණු තියෙනවා. ඒවට තමයි අත්තජ්ජාස කියලා කියන්නේ. පරජ්ජාස කියලා ඊළඟ නික්කේපය කියනවා. ඒකේ කියන්නේ පින්නතුනි මේ අනුන්ට ඇති වෙන අදහසක් බුදුරජාණන් වහන්සේ දැනගෙන ඊට අනුරූපීව ධර්ම දේශනා කිරීම. ඒකට තමයි පරජ්ජාසය කියලා කියන්නේ. පුච්චාවස්සික කියලා කියනවා පින්නතුනි. පුච්චාවස්සික කියලා කියනවා දැන් ඔය අවිජ්ජාති භන්තේ වුච්චති කතමානුකෝ භන්තේ අවිජ්ජා කිත්තාවතාච අවිජ්ජාගතෝ හෝති කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ඇවිල්ලා. මොකද්ද ස්වාමීන් මේ අවිද්‍යාව කියලා කියනවා. මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු ලබා දෙනවා. අන්න ඒ වගේ සූත්‍ර දේශනාවන් වලට තමයි පින්නතුනි කියන්නේ මේ පුච්චාවස්සික කියලා. අට්ටුප්පත්ති කියලා කියනවා මේ ඒක නාමකින් සබ්බේ සත්තාහාරට්ටිතිකා කියලා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය කාරණාව බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරලා දෙන එකට. ඒ වචනේ අර්ථය, ඒ ධර්ම කාරණාවේ අර්ථය පැහැදිලි කරලා දෙන එකට කියනවා පින්නතුනි අට්ටුප්පත්ති කියලා. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේගේ අදහස අනුවම දේශනා කරපු සූත්‍රයක් පින්නතුනි. මේ බුදුරජාණන් වහන්සේලා අත් නොහරින කාරණා හතරක්. මේක අත්තජ්ජාසය අනුව බුදුරජාණන් වහන්සේගේ අදහස අනුව දේශනා කරපු සූත්‍රයක්. මෙහිදී පින්නතුනි කතා කරන පළවෙනි කාරණාව තමයි අනබිජ්ජාව කියලා කියන්නේ. අනබිජ්ජාව කියපු ගමන්ම ඔබට මේක මහා බරෑරුම් වචනයක් කියලා හිතෙන්නට පුළුවන්. පින්නතුනි මේ අනබිජ්ජාව කියලා කියන්නේ අභිජ්ජාව කියලා කියන්නේ පින්නතුනි දැඩි ලෝභයට. අනබිජ්ජාව කියලා කියන්නේ දැඩි ලෝභය නැතිකමට. ලෝභය කියන්නේ පින්නතුනි අකුසල පක්ෂයේ සිත් ප්‍රභේදයකටනේ. අකුසල පක්ෂයේ චෛතසිකයක් පින්නතුනි. මෙන්න මේ ලෝභය කියලා කියන්නේ අරමුණ. ඒ කියන්නේ අපේ සිත් හටගන්නේ පින්නතුනි සෑම සිතක් හටගන්නටම යම් කිසි අරමුණක් ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. අපි ඇසට පෙනෙන රූප ඒකට කියනවා රූපාරම්මන කියලා. රූපාරම්මණයක් අවශ්‍යයි අපේ සිතක් උපදින්නට. අපේ සිත තුළ සිතක් උපදින්නට රූපාරම්මණයක් අවශ්‍යයි. මේවා පින්නතුනි මේ සියල්ලම එකට සිදුවන දේවල් වෙන වශයෙන් පැහැදිලි කරාට මේවා සියල්ල එකට සිදුවෙන දේවල්. ඇස පවතිනවා, බාහිර රූපය පවතිනවා. ඇසත් රූපයත් ස්පර්ශයත් කියන කරුණු තුනම එකතු වුණාට පස්සේ තමයි පින්නතුනි මේ චක්කු විඥාණය උපදින්නේ. අන්න ඒකට තමයි චක්කු විඥාණය කියලා කියන්නේම සිතක් උපදිනවා කියන එකට. නැවත නැවත ඒ සිත චක්කු විඥාණය උපයෝගී කරගෙන නැවත නැවත සිත් උපදවන්නේ මනෝ විඥාණය. කනට ශබ්දයක් ඇහුණාට පස්සේ එකපාරයි පින්නතුනි ඒ ශබ්දය අපිට ග්‍රහණය වෙන්නේ. ඊට පස්සේ ඒ ශබ්දය ඇසුරු කරගෙන අපේ සිත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට ගඳක් සුවඳක් දැනුනොත් ඒක ඇසුරු කරගෙන අපේ සිත නැවත නැවත හට ගන්නවා. රසක් දැනුනොත් එහෙම අන්නේ රස ඇසුරු කරගෙන නැවත නැවත සිත් උපදිනවා. පින්නතුනි මේ අපේ
సంతాනය තුල සිත් උපදිනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ අපි ළඟ පින්නතුනි කර්මජව අපිට ලැබුණු රූප ටිකක් තියෙනවා. ඒවට කියනවා ප්‍රසාද රූප කියලා. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ කියලා. මෙන්න මේ ප්‍රසාද රූප පහෙන් අපි මේ ලෝකයේ බාහිරයේ තියෙන අරමුණු, ඒ කියන්නේ බාහිරයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන සියල්ලටම කියන්නේ රූප කියලා පින්නතුනි. රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, ගන්ධයක් වෙන්න පුළුවන්, රසක් වෙන්න පුළුවන්, ස්පර්ශයක් වෙන්න පුළුවන්. මෙන්න මේ රූප පහ අපි ළඟ තියෙන ප්‍රසාද රූප වලින් ග්‍රහණය කරගන්නවා. ඒ ග්‍රහණය කර ගැනීම සිදු වෙන්නේ පින්නතුනි එක වතාවයි. එක වතාවක් ඒ යම්කිසි රූපයක් එකපාරක් දැක්කනම් ඒ රූපය ගැන කල්පනා කරනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ අපේ සිත තුලින්මයි. ඒකට කියන්නේ මනෝවිඤ්ඤාණය කියලා. ඒ අරමුණේ එල්බගෙන නැවත නැවත සිත් උපදවීමේදී සිද්ධ වෙනවා පින්නතුනි අපි ඒ දැනගත්ත අරමුණට ඇලෙන ස්වභාවයක්. අන්න ඒකටයි ලෝභය කියලා කියන්නේ. ඇසින් රූපයක් දැක්කට පස්සේ සිත ඒ රූපයට ඇලෙනවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කරුණුත් ඒ ආකාරයෙන්ම දැනගන්නට ඕනේ. කියන්නේ කනෙන් ශබ්දයක් ඇහුණාට පස්සේ, නාසයෙන් ගඳක් සුවඳක් දැනුණාට පස්සේ, දිවෙන් රසක් දැනුණාට පස්සේ, කයට ස්පර්ශයක් දැනුණාට පස්සේ එතන ඉඳලා ඒ දැනෙන අරමුණු වලට ඇලෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ඇලෙන ස්වභාවයට තමයි පින්නතුනි ලෝභය කියලා කියන්නේ. අපි මෙන්න මේක දුරු කළ යුතු සිත් ප්‍රභේදයක්. මේවා අකුසල සිත්. අපි මේ ලෝකයේ තියෙන අරමුණු වලට ඇලෙන එක අකුසලයක්. අපිට නිවන් දකින්නට නොහැකි වන කාරණාවක්. නීවරණ ධර්මයක්. කාමච්ඡන්දය කියලා කියන්නේ ඒකයි. කාමය කියලා, කාම වස්තුන් කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරයට අරමුණු වෙන බාහිරයේ තියෙන රූපවලට. ඒව තමයි කාම අරමුණු කියලා කියන්නේ. රූප කිව්වම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහම දැනගන්නට ඕනේ. මෙන්න මේ කරුණු පැහැදිලි කරන්නට පින්නතුනි උදාහරණයක් දක්වනවා මේ මක්කටාලේපෝ විය කියලා. මක්කටාලේපය කියලා කියන්නේ පින්නතුනි මේ වඳුරු දඩයමට සකස් කරගත්තු මැලියමක්. වඳුරු වැද්දෙක් මේ මැලියම අරගෙන ගිහිල්ලා කොහේ හරි තැනක තියනවා. ඊට පස්සේ වඳුරු මෙතනට ඇවිල්ලා පළවෙනියටම එක අතකින් අල්ල ගන්නවා. ඒක මැලියමේ ඇලුණු ගමම්ම ඒක ගලව ගන්නට ඊළඟ එකෙනුත් ඇලෙනවා. ඊළඟ අතින්. ඊට පස්සේ මේ දෙකම ඇලිලා තියෙන නිසා ඒක ගලව ගන්නට කකුලක් තියලා තද කරපුවාම කකුලත් ඇලෙනවා. ඊළඟ කකුල තියලා තද කරපුවාම ඊළඟ කකුලත් ඇලෙනවා. ගලව ගන්නට බැරි වුණාම ඔළුව තියලා තද කරපුවාම ඔළුවත් ඇලෙනවා. මෙන්න මේ ස්ථාන පහෙන්ම මේ වඳුරු ලාටුවට වඳුරා ඇලෙනවා වගේ පින්නතුනි ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රිය පහෙන් දැනගන්න අරමුණු වලට මේ සත්වයාගේ සිත ඇලෙනවා. අන්න ඒකට තමයි ලෝභය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී කියන්නේ ලෝභය ගැන නෙමෙයි, අවිජ්ජාව කියන කාරණාව නෙවෙයි, අනවිජ්ජාව කියන කාරණාවයි. අනවිජ්ජාව කියන්නේ අර විදිහට අර ඇස කන නාසය දිව ශරීරයෙන් අරමුණු කරගන්නා බාහිර රූපවලට ලෝභසිත උපද්දවන්නට යන්නේක නොකල යුතු දෙයක්
ඒ රූපවල ස්වභාවය දැනගෙන ඒ රූප දැකීම් මාත්‍රයකින්ම ඇසීම් මාත්‍රයකින්ම දැනගන් මාත්‍රයකින්ම ඉන්නහාට කල්පනා කරන්නට ලෝභසිත උපදින විදිහට කල්පනා කරන්නට යාමෙන් තමයි මේ අවිද්‍යාව කියන කාරණාව ඉපදෙන්නේ. ඒ කාරණාව බැහැර කළ යුතු කාරණාවක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්නතුනි සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝභසිත 8ක් තියෙනවා කියලානේ අපි දන්නේ. පින්නතුනි මේ අර ඇස කන නාසය දිව ශරීරය ආදී කරුණුත් එක්කලා වැඩි කරලා බලපුවම පින්නතුනි ලෝභසිත පමණක් තියෙනවා. පුද්ගල సంతානයක උපදින ලෝභසිත 3024ක් තියෙනවා පින්නතුනි. මේවා එකින් එක දැනගන්න අවශ්‍ය නැහැ. මේ දැනගත යුත්තේ මේවා උපදින ආකාරය මෙන්න මේකයි කියලා. 3024ම කටපාඩම් කරන්නට හැකියාවක් නැහැ. නමුත් 3024ක් පවතින්නේ මෙන්න මේ ආකාරයෙන් හටගන්න සිත් කියලා දැනගන්න එක වටිනා කාරණාවක්. අකුසල මූලයක් විදිහට සඳහන් කරනවා. අකුසල මූලයක් කියලා කියන්නේ පින්නතුනි සාමාන්‍ය සත්වයා මෙන්න මේ අකුසලය කියන ධර්මයට සමපාතව තමයි ජීවත් වෙන්නේ. මේ ලෝකයේ තියෙන අරමුණු වලට ඇලිලා තමයි ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් ගැටිලා ජීවත් වෙන්නේ. ඒ විදිහට තමයි සිත් පවතින්නේ. මෙන්න මේ ඇලෙන ස්වභාවය ගැටලුවක්නේ. නිර්වාණයට ගැටලුවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අකුසල මූලය දුරු කර යුතු කාරණාවක් විදිහට දක්වනවා. මේ දේශනා කරන කාරණාව පින්නතුනි විවිධාකාරයෙන් දේශනා කරලා තියෙන කාරණාවක්නේ. ඒ කියන්නේ ලෝභය කියලා චෛතසිකයක් තියෙනවා. චෛතසිකයක් විදිහට විග්‍රහ කරනවා. ලෝභය කියන්නේ අකුසල මූලයක්. අකුසල මූලයක් විදිහට මේ කාරණාව විග්‍රහ වෙනවා. ලෝභය කියන්නේ නිර්වාණය අහුරන ධර්මයක්. ඒ කියන්නේ නීවරණ ධර්මයක්. කාමච්ඡන්දය කියලා කියන්නේ ඒකට. ඒ විදිහට විග්‍රහ කරන අවස්ථාවල් තියෙනවා. එහෙම විග්‍රහ කරන ස්ථාන තියෙනවා. මේ ආකාරයට විවිධ ඒ කෙනාට ගැළපෙන විදිහට ඒ අවස්ථාවේදී මේ ලෝභය කියන කාරණාව තමයි පින්නතුනි විස්තර කරලා තියෙන්නේ. මෙහිදී අපි දැනගත්ත යුතුම දේ තමයි අපි මේ අස කන නාසය දිව ශරීරයෙන් ගන්න අරමුණු වලට අර මක්කටාලේපේ වඳුර ඇලුනා වගේ අපි මේකේ ගිහිල්ලා ඇලෙන්නේ නැතුව ඉන්න එකට තමයි මෙහිදී අපි කල යුත්තේ. ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා පින්නතුනි මේ අව්‍යාපාදය. අව්‍යාපාදය කියලා කියන්නේ අර ලෝභය කියන කාරණාවේම විරුද්ධ පැත්ත. අපි ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන්ගෙන් දැනගන්න අරමුණු එක්කලා ගැටෙන ස්වභාවයට ඒ දැනගන්න අරමුණ පෙර හඳුනා ගැනීම අනුව අපේ සිතේ උපදින්නේ අප්‍රිය බවක් නම් අමනාපකමක් නම් අන්න ඒ අරමුණත් එක්කලයි ඒ ගැටෙන ස්වභාවය ඇති වෙන්නේ. ඒ ගැටෙන ස්වභාවය ඇති වෙන්නේ ඒ අරමුණේ තියෙන අමිහිරි බව, අමනාප බව, අප්‍රිය බව නිසා. මං හිතනවා ඔබට තේරෙනවා ඇති මේ කාරණා දෙක කියලා. මේ චෛතසිකයක් විදිහට ගත්තොත් පින්නතුනි මේක අව්‍යාපාදේ කියලා කියන්නේ මේ ද්වේෂය කියන චෛතසිකයේ විරුද්ධ ආකාරය. එතකොට අපි විරුද්ධ ආකාරය දැනගන්නට නම් මෙහි ද්වේෂය කියන චෛතසිකය දැනගත්තොත් ඒකට විරුද්ධ ස්වභාවය කියන එක ගැන අවබෝධ කරගන්නට පුළුවන්. ද්වේෂය කියලා කියන්නේ ද්වේෂයේ උපදින ආකාර 9ක් තියෙනවා. ඒවට කියනවා පින්නතුනි මේ නවවිධ ආඝාත වස්තු කියලා. සමහර තැන්වලදී 10කුත් දේශනා කරනවා. ඒක මෙන්න මෙහෙමයි විග්‍රහ වෙන්නේ. කරුණු දැක්වෙන්නේ. පින්නතුනි
අතීත වර්තමාන අනාගත කියන කාල තුනක් තියෙනවා. ඔබට වරදක් කළා කියලා සිතන පුද්ගලයෙක් ඔබගේ තරහකාරයෙක් අතීතයේ වර්තමානයේත් අනාගතයේත් ඔබට වරදක් කරයි කියලා හිතලා ආකාර තුනකින් ඔබේ හිතේ ද්වේෂය ඇති වෙනවා. ඊළඟට ඔබ සමීපයේ සිටින ඔබේ ඥාතීන්ට ඔබේ අම්මට තාත්තට දූ දරුවන්ට වරදක් කරයි කියලා කරදරයක් කරයි කියලා අතීත වර්තමාන අනාගත වශයෙන් ආකාර තුනකින් මේ ද්වේෂය ඔබේ සිතේ හට ගන්නවා. ඔබට පළවෙනි කාරණාව ඔබට අතීත අනාගත වර්තමාන වශයෙන් කරදරයක් කරන කෙනෙක් දැක්කොත් ඒ කෙනා කෙරෙහි ඔබේ හිතේ ද්වේෂය හට ගන්නවා. ඔබේ සමීපතම අයට වරදක් කරදරයක් කරයි කියලා ඔබේ සිතේ ද්වේෂය හට ගන්න අවස්ථා තුනක් තියෙනවා. ඊට පස්සේ කියනවා ඔබ සතුරුකම් කරන අයට මිතුරු වෙලා හිටියොත් කවුරු හරි අන්න ඒ කෙනා කෙරෙහි ද්වේෂය හට ගන්නවා අතීත වර්තමාන අනාගත කියන ආකාර තුනෙන්ම. ඔන්න ඕකට තමයි නවවිධ ආඝාත වස්තු කියලා කියන්නේ. ද්වේෂය හට ගන්න අවස්ථා 9ක් තියෙනවා. තව එක් අවස්ථාවක් කියනවා පින්නතුනි මේ අස්ථානයේ ද්වේෂය හට ගන්න අවස්ථා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට දැඩි හිරු රශ්මියක් පතිත වෙනවා නම් ඒ හිරු රශ්මියත් එක්කලා අපේ හිතේ ගැටීම ඇති වෙනවා. දින ගණනාවක් එක දිගටම වර්ෂාව පතිත වෙනවා නම් රෙද්දක් හැට්ටයක් වෙලා ගන්නවත් වෙලාවක් නැහැ කියලා ඒ කාරණාවත් එක්කලා ද්වේෂය හට ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවල් වලදී හට ගන්නා ද්වේෂයට තමයි අස්ථානයේ ද්වේෂය කියලා කියන්නේ. ඒ කියන්නේ ද්වේෂ නොකළ යුතු ද්වේෂසිත හට නොගත යුතු තැන්වල හට ගන්නා ද්වේෂයට. වැඩක් නැහැ නේ අවුවට බැනලා වැඩක් නැහැ නේ වැස්සට බැනලා වැඩක් නැහැ. අන්න ඒ කාරණා දෙක තමයි පින්නතුනි මේ අපේ සිත අකුසලයේ රඳවන්නේ. ඔන්න ওই දෙකට තමයි අකුසලය කියලා කියන්නේ. මේ අකුසල් මේ ඇලෙන ස්වභාවයත් අරමුණු වල ඇලෙන ස්වභාවයත් අරමුණු වල ගැටෙන ස්වභාවයත් එක්කලා එකටම එන තවත් කාරණාවක් තමයි පින්නතුනි මෝහය කියලා කියන්නේ. මේ ලෝභයටත් ද්වේෂයටත් සමානව එනවා ඒ දෙකේම මිත්‍රයෙක් විදිහට. මෝහය සෑම ලෝභ සිතකමත් සෑම ද්වේෂ සිතකමත් මේ මෝහය කියන චෛතසිකයේ යෙදෙනවා. එතකොට මෝහය කියන චෛතසිකය අර ලෝභය කියන අරමුණත් එක්කලා එන සිත්වලදී වෙන්නේ දැන් රූපයක් දැක්ක කියලා හිතන්නකො. ඒ රූපයට ලෝභය ඇති වෙන්නට නම් ඒ රූපයේ යථා ස්වභාවය වැහෙන්නට ඕනේනේ. අන්න ඒ යථා ස්වභාවය වැහෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ මෙන්න මේ මෝහය කියන චෛතසිකය නිසා. දැන් ඔබ හිතන්න ඔබේ සිතට අරමුණු වෙන ඊතා සුන්දර පුරුෂයෙකුගේ රූපයක් හෝ ස්ත්‍රියකගේ රූපයක් තියෙනවා. ස්ත්‍රියගේ විදිහෙන් ගන්න, පුරුෂයෝගේ විදිහෙන් ගන්න. මෙන්න මේ අරමුණු දෙක ඇත්තටම මේ රූපය කියලා කියන්නේ කුණප කොට්ටාස වලින් සැදුණු ස්කන්ධයක්නේ. කියන්නේ රූප කලාප ගොඩක්. මේ රූප කලාප ගොඩ දැක්කහම අපේ හිත තුල ඒකට ඇලීමක් ඇති වෙන්නේ මේ බාහිරේ අර දකින්න රූපයේ ස්වභාවය හඳුනා ගැනීමට හිතට හැකියාවක් නැති නිසා. මේකේ තියෙන්නේ කුණප කොටස් කියලා. මේ නියපොතු අස්සේ කුණු තියෙනවා.
කොණ්ඩේ ඇස්සේ ඉස්සොරි තියෙනවා. අසූචි මල මුත්‍රා තියෙනවා. නව දොරකින් අසූචි වැగిරෙනවා කියන කාරණා වැහිලා තියෙන්නේ අර මෝහය කියන කාරණාව නිසා. ලෝභ සිතක් ඇති වෙන්නෙම අර මෝහයෙන් මේකේ යථා තත්ත්වය වහපුවාම. ද්වේෂ සිතක් ඇති වෙන්නෙම මෝහය කියන කාරණාවෙන් ඒකේ තියෙන යථා තත්ත්වය වහපුවාම. කියන්නේ ආදීනව වහනවා පින්නතුනි. ඇත්ත තත්ත්වය වහනවා මෝහයෙන් කරන්නේ. මෙන්න මේ විදිහට තමයි සිත් උපදින්නේ. ද්වේෂ සිත් තියෙනවා අර කෙටි ක්‍රමයෙන් කතා කරපුවාම පින්නතුනි අකුසල් සිත් වල ද්වේෂ සිත් දෙකක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් විස්තර ක්‍රමයට විස්තර විදිහට කතා කරපුවාම ද්වේෂ සිත් යම්කිසි පුජ්‍යලයකගේ సంతානයේ ද්වේෂ සිත් 756ක් උපදිනවා පින්නතුනි. ඒතර විස්තර ක්‍රමයට. මෙන්න මේ කරුණු දෙක අපි අත්හැරිය යුතු කාරණා දෙකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු පින්නතුනි අග්‍ර වූ කරුණු. මේක අග්‍ර දෙයක්. මේ කාරණාව පසේ බුදු මහරහතන් වහන්සේලාගේ වංශයෙන් පැවත එන්නා වූ කාරණා දෙකක්. මොකක්ද? ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ මේ කරුණු ඊතා පුරාණයේ සිට පැවත එන කරුණු කියලා. නුවණැත්තන්ගේ ගරහාවට ලක් නොවන කරුණු කියලා. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ ගරහාවට ලක් නොවන කරුණු කියලා. ඒ කියන්නේ පින්නතුනි මේ දැඩි ලෝභය නැති කෙනෙකුට දැඩි ද්වේෂය නැති කෙනෙකුට ඒ කියන්නේ ලෝභ සිත් දැන් හිතන්නකෝ යම් කිසි පුජ්‍යලයක් ඉන්නවා දැඩි ලෙස ලෝභ කරන පුජ්‍යලයක්. Taman ළඟ තියෙන දේවල් කිසිම කෙනෙකුට දෙන්නෙත් නැතුව ලෝභයක් ඉන්නවා කියලා හිතන්නකෝ. අන්න ඒ කෙනාට කවුරුවත් මේ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනවද? හිතන්නකෝ බොහොම පරිත්‍යාගශීලී දන් දෙන පුජ්‍යලයක් ඉන්නවා කියලා. අන්න ඒ පුජ්‍යලයා නුවණැත්තන්ගේ පැසසුමට ලක් වෙනවා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. දැඩි ලෝභය අත්හැරපුවාම නුවණැත්තන්ගේ පැසසුමටයි ලක් වෙන්නේ. යම් කිසි කෙනෙක් ඉන්නවා හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කේන්ති යනවා කියලා හඳුන්වන පුද්ගලයෝ ඉන්නවනේ. අන්න එහෙම කෙනෙකුට නුවණැත්තෝ හොඳයි කියලා කියනවද? ශ්‍රමණ බ්‍රාහ්මණයින් හොඳ පුජ්‍යලෙක් කියලා කියනවද? මේ ලෝකෙම හඳුනන්නේ ඔහු වහා කිපෙන පුජ්‍යලෙක් කියලා. බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ මෙන්න මේ අනවිජ්ජාව කියන කාරණාවත් අව්‍යාපාදේ කියන කාරණාවත් අග්‍ර වූ දෙයක් වංශවත් වූ දෙයක් පුරාණයේ සිට පැවත එන දෙයක් නුවණැත්තන්ගේ පැසසුමට ලක්වන දෙයක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණාව තමයි පින්නතුනි මේ සිහිය කියලා කියන්නේ. මේ සිහිය කියලා කියන්නේ පින්නතුනි අපි සිහියෙන් ඇවිදිනවා කියන එකට නෙමෙයි. සිහියෙන් වාහනයක් පදවනවා කියන එකට නෙමෙයි. ඒකට නෙමෙයි මෙතනදී මේ සිහිය කියලා කියන්නේ. සිහිය කියලා කියන්නේ පින්නතුනි අකුසල් සිතෙන් ගලවලා කුසල් සිතෙහි යොදවන ස්වභාවයට. සාමාන්‍ය සත්වයාගේ සිත අකුසලයේ තමයි පවතින්නේ. අකුසලයේ තමයි පවතින්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මේ දැනෙන අරමුණු වලට එක්කෝ ඇලිලා එක්කෝ ගැටිලා තමයි පවතින්නේ. මෙන්න මේ සතිය කියන චෛතසිකය තමයි අර සත්වයාගේ සිත මෙන්න මේ
අකුසලයෙන් ගලවලා කුසලයේහි යොදවන්නේ. සතිය කියන සිහිය කියන කාරණාව ඒ සිතක ඇති වුණේ නැත්තම් අකුසලයෙන් ගැලවෙන්නට හැකියාවක් නැහැ. එතකොට තමයි මේ ලෝභය නිසා පින්නතුනි මේ අනිෂ්ට විපාකයක් විදිහට සතර අපායේ උප්පත්තියක් ලැබෙනවා කියලා සිහි කරලා දෙන්නේ අර සතියයි. ද්වේෂය නිසා සත්වයා බොහෝ සෙයින් නිරයේ උප්පත්තිය ලැබෙනවා කියලා සිහි කරලා දෙන්නේ මෙන්න මේ සතිය කියන චෛතසිකයයි. මේ ලෝකයේ සත්ව පුද්ගල භාවයක් නැති ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වයක් තමයි පවතින්නේ කියලා සිහිපත් කරලා දෙන්නේ මෙන්න මේ සතිය කියන චෛතසිකයයි. මේක කුසල චෛතසිකයක්. සත්වයාගේ සිත අකුසලයෙන් ගලවලා කුසලයේහි යොදවන්නේ මේ සතිය කියන චෛතසිකයයි. පිටුතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණාව සමාධිය. සමාධිය කියන්නේ පින්නතුනි දැන් අපි කතා කරපු ලෝභය කියන කාරණාව අපිට පැහැදිලිනේ. ද්වේෂය කියන කාරණාවත් අපිට පැහැදිලි. මේ සාමාන්‍ය මිනිසුන්ගේ සිත පවතින්නේ පින්නතුනි මේ අකුසලයට හේතු වෙලානේ. මොකක් හරි අරමුණක් ගත්තට පස්සේ ඒ අරමුණේ ලෝභ හිතෙන අරමුණක් නම් ඒ අරමුණේ ඇලිලා දිගින් දිගටම හිත් උපද්දවන්නට මේ මනසට පුළුවන්. ඔබ හිතන්නකෝ ඔබට බොහොම මිහිරිම රූපය ඔබේ හිතේ තියෙන සුන්දරම රූපයක් ගැන කල්පනා කරන්න. ඔබ කැමතිම රූපයක්, ඔබ ආසම රූපයක් ගැන කල්පනා කරන්න මේ වෙලාවෙම. මේ ධර්මදේශනාව මෙතනින් නතර කරොත් එහෙම පින්නතුනි ඔබේ සිත ඔය ගත්ත අරමුණ තියෙන්නේ. ඔබ කැමතිම අරමුණ තියෙන්නේ. ඔය අරමුණත් එක්කලා ඔබට කොයිතරම් වෙලා ඉන්න පුළුවන්ද? ඔබේ හිත ඒකට ඇලිලා තියෙන තරම අනුව තීරණය වෙනවා. ඔබට දවසක් ඉන්න පුළුවන් ඕනනම් ඒක ගැන කල්පනා කර දෙකක් ඉන්නත් පුළුවන් ඕක ගැනම කල්පනා කර ඔන්න ඔය ලෝභය තරුණ වෙනවා. ද්වේෂ සිතක් ගැන කල්පනා කරලා බලන්න. ඔබට අතීත වර්තමාන අනාගතයේ කොයි යම් දවසක හෝ ඔබට වරදක් කරපු කෙනෙක් ගැන කල්පනා කරලා බලන්න. ඔබේ හිත මිත්‍රාදීන්ට වරදක් කරපු කෙනෙක් ගැන කල්පනා කරලා බලන්න. ඔබට සතුරු කෙනෙක්ට මිතුරු වුණා කියන කෙනෙක් ගැන කල්පනා කරලා බලන්න. ඔබට අද දවසෙත් ඒක ගැන කල්පනා කරන්න පුළුවන්. හෙට දවසෙත් ඒක ගැන කල්පනා කරන්න පුළුවන්. දිගින් දිගටම ඔය ද්වේෂය ගැන කල්පනා කරන්නට පුළුවන්. ඒ දේශ අරමුණ ගැන. දැන් පින්නතුන් හිතලා බලන්න අර ඇලෙන ස්වභාවයත් ගැටෙන ස්වභාවයත් දෙකටම තියෙන පොදු ලක්ෂණය තමයි ඒ සිත තුලම නැවත නැවත සිත් උපදවන්නට ඇති හැකියාව. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. සත්වයාගේ සිතේ සාමාන්‍ය ස්වභාවය ඔන්න ඕක. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්නතුනි කුසල චිත්ත ඒකාග්‍රතාවයයි සමාධිය කියලා කියන්නේ. අර අකුසලයෙන් ගලවලා කුසල සිතක යෙදවීම සතියෙන් කරන්නේ. මෙන්න මේ සතියෙන් කරන ක්‍රියාව දිගින් දිගටම පවත්වාගෙන යන්නේ පින්නතුනි මෙන්න මේ සමාධිය කියන එකයි. කුසල චිත්තයේ එක දිගටම පවත්වන්නේ මෙන්න මේ කුසල චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ මෙන්න මේ සමාධිය කියන කාරණාවටයි. අපි භාවනා කරනවා සමත භාවනා කරනවානේ. බුද්ධානුස්සති භාවනාව කරනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ කුසල අරමුණක්. එහි දිගින් දිගටම සිත පවත්වාගෙන යෑම තමයි පින්නතුනි සමාධිය කියලා කියන්නේ. බුද්ධානුස්සතිය කියලා කියන්නේ ඒකට.
ධම්මානුස්සතිය ධර්මයේ ගුණ සිහිපත් කරමින් එහිම ඒ කුසල සිතේම දිගින් දිගට සිත පවත්වාගෙන යෑම ඒ එකම අරමුණක සිත පවත්වාගෙන යෑමයි ධම්මානුස්සතිය කියලා කියන්නේ. සංඝානුස්සතිය කියලා කියන්නේ සංඝයා වහන්සේලාගේ ගුණ කල්පනා කරලා උන්වහන්සේලාගේ ගුණ සිහිපත් කරලා එහිම සිත පවත්වාගෙන යෑම. ඒ කුසල සිතේම දිගින් දිගට සිත් උපදවීම තමයි සංඝානුස්සතිය කියන එකෙන් කෙරෙන්නේ. මරණානුස්සතියෙන් කෙරෙන්නේ මරණය කියන කුසල සිතේ එක දිගටම සිත පවත්වාගෙන යෑමයි. දේවතානුස්සතිය කියලා කියන්නේ දෙවියන් කෙරෙහි ඒ කියන්නේ දෙවියන්ගේ තියෙන ගුණ මගේ ළඟත් තියෙනවා කියලා හිතලා ඒ කෙරෙහි ඒ කුසල සිත දිගින් දිගටම පවත්වාගෙන යෑමයි දේවතානුස්සතිය කියලා කියන්නේ. උපසමානුස්සතිය, ඡාගානුස්සතිය, අසුභානුස්සතිය ආදී වශයෙන් මේ කුසල සිත් අපි දන්නවා. මේ සමත භාවනාවේදී කරන්නේ මෙන්න මේ කුසල සිතේ ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමයි. ආනාපාන සති භාවනාවෙන් කරන්නේ කුසල සිතේ සිත පවත්වාගෙන යාමයි. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ ඒ කාරණාවමයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ කාරණා හතර ඉදිරිපත් කරද්දී එක් කාරණාවෙන් කාරණාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු අග්‍ර වූ කරුණක් විදිහට වංශවත් වූ කරුණක් විදිහට අතීතයේ සිටන් පැවතෙන කාරණාවක් විදිහට ශ්‍රමණක් බ්‍රාහ්මණයින් නුවණැත්තන්ගේ ගරහාවට ලක් නොවන කාරණාවක් විදිහට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අත් නොහරින කාරණාවක් විදිහට ඒ එකින් එක කාරණාව විග්‍රහ කරලා අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි. අපි මොකක්ද කරන්නට ඕනේ දැන්? මේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අදහස අනුව දේශනා කරපු අපිට පැහැදිලි කරලා දුන්නු අපි නිතරම භාවිතා කළ යුතු වටිනා කරුණු හතරක් කියලා දැන් අපිට තේරෙනවනේ. අපි දැඩි ලෝභය අත්හරින්නට ඕනේ කාරණාවක්. අනවිජ්ජාව කියලා කියන්නේ ඒකට. අපි ද්වේෂය අත්හරින්නට ඕනේ කාරණාවක්. අව්‍යාපාදේ කියලා කියන්නේ ඒකට. අපි සිහියෙන් ජීවත් වෙන්න ඕනේ. අපි කුසල සිතේ ඒකාග්‍රතාවයේ පවත්වාගෙන යන්නට ඕනේ. මේ නිවන් මාර්ගයේ තියෙන කරුණු බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා සේවනය කළ අපිටත් සේවනය කළ යුතු බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන කරුණු හතරක් පින්නතුනි. මේ කරුණු හතර පින්නතුන්ගේ ජීවිතයේ යහමින් වඩා ගත යුතු, අවබෝධ කරගත යුතු, සිතින් දැනගත යුතු කරුණු හතරක්. මෙන්න මේ කරුණු නැවත නැවත සිහිපත් කරමින් මේ ධර්මදේශනාවන් නැවත නැවත ශ්‍රවණය කරලා මේ කරුණු තමන්ගේ ජීවිතය යහපත් කරගන්නට, මෙලොව ජීවිතය සුවපත් කරගන්නට, පරලොව ජීවිතය යහපත් කරගන්නට මේ කරුණු පින්නතුන්ගේ නිර්වාණය උදෙසාම හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අද ධර්මදේශනාව මින් අවසන් කරනවා. පින්නතුනි අද සුජාත TV YouTube නාලිකාව ඔස්සේ දිගහැරෙන මේ සතියක සදහම් යාගය ධර්මදේශනා මාලාවේ අද දිනට විකාශය වන සියලුම ධර්මදේශනාවන් සඳහා අපිට දායකත්වයේ දක්වන්නේ පින්නතුනි නයනී කටුගම්පොළ සහෝදරිය විසින් ඇය දීර්ඝ කාලයක් තිස්සේ මේ ධර්ම දානමය කටයුතු එක්ක අපේ ආරණ්‍යත් එක්ක සම්බන්ධ වෙලා සිටින අක්කා කෙනෙක්. නයනී කටුගම්පොළ සහෝදරිය විසින් ඇගේ මියගිය පියාවන DJ කටුගම්පොළ තාත්තාටත් ලක්නා කටුගම්පොළ නංගීටත් ඉපිද ඇති යම් මාත්‍ර භාවයක් වෙද්ද ඔවුන් එහිම සුවපත් භාවයට පත්වෙත්වා පින් බලාපොරොත්තු වන්නේ නම් මේ සියලු කුසල අනුමෝදන් කරගනිත්වා
සුජීවත්ව සිටින කාන්ති කටුගම්පල අම්මාටත් සුජීවනී කටුගම්පල අක්කාටත් අමරබන්දු පෙරේරා අයියාටත් චේතිය මනුලජිත් පුතාටත් මේ ජනිත කරගන්නා වූ සකල විද කුසලයන්ගෙන් ලබන සියලු කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා කායික මානසික සැනසෙල්ල වර්ධනය වේවා කාය චිත්ත පීඩාදියක් නොම වේවා කියා ආශිර්වාද කරනවා. නයනී කටුගම්පල අක්කාටත් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටත් මෙන්ම මේ ධර්මදේශනාවන් ශ්‍රවණය කළ ඔබටත් මේ ධර්මදේශනාවන් ඔබට ශ්‍රවණය කරන්නට අපේ වටේ බොහෝ පිරිසක් අපිට උදව්පදව් කරනවා පින්නතුනි. ඒ සෑම කල්යාණ මිත්‍ර සහෝදරයෙකුටම සහෝදරියෙකුටමත් මේ කරගත්තා වූ සියලුම කුසල් ඔවුන්ට අනුමෝදන් කරනවා පින්නතුනි. මේ පුණ්‍ය කර්මය සඳහා අපට උදව් උපකාර කරන සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම මේ සියලු කුසල් බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ආශිර්වාද කරනවා. විහෙර විහාර වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය දේව මණ්ඩලයන්ද බ්‍රහ්මකායික දෙවියෝද මේ සියලු පින්පෙත් දැක බලා සතුටටපත් වෙත්වා. අවසානයේදී උන්වහන්සේලාත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනහි වදාළ නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන්නට හේතු සකස් වේවා කියා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. පින්නතුනි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං